ප්‍රහාරය එල්ල කිරීම සඳහා කමාන්ඩෝ බලකයින් පලාගේ සෙබලෙක් යොදා ගැනීමට සලින්ත සැලසුම් කළා. මේ අතර මේ ප්‍රහාරය තවත් මෙහෙයුම්කරුවෙකු ලෙස පද්මේගේ බට්ට විචාලයට සම්බන්ධ වී සිටින පුද්ගලයෙක්ද එකතු කරගත්තා. නමුත් සැලසුම ක්‍රියාත්මක කිරීමටත් පෙර පස්දේවා පෑලියගොඩ අපරාධ කොට්ටාශය මගින් අත්අඩංගුවට ගත්තා. පස්දේවා කොටු වී සති කිහිපයක් ගතවන්නට මත්තෙන් කෙහෙල්පත්දර පද්මේ ප්‍රමුඛ පාතාල නඩේම ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වනවා. මෙම සැලසුමේ කොටස්කාරයෙකු විමල්ගෙන් කළ ප්‍රශ්න කිරීම හමුවේ ඔහු සියලු තොරතුරු අනාවරණය කර තිබුණා. පද්මේ සලින්තයි පොලිසියට කොටු වුණා කියලා දැනගත්තට පස්සේ හරක්කට මරන්න කරපු ප්ලෑන් එක නතර කළා. මාධ්‍යවේදියෙක් විදියට යන්න ලෑස්ති කරපු කැමරාවයි හොරෙන් හදපු මාධ්‍ය හැඳුනුම්පතයි දෙකම පුච්චලා දැම්මා. ඒ අතරතුර ගේම් දෙක ලෙස තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සලින්ත සැලසුම් කර තිබුණා. ඒ බව අනාවරණය වන්නේ අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා ලුතින කර්නල්වරයෙක් කළ අනාවරණයත් සමගයි. හමුදා නිලධාරියා කලක් යුද හමුදා කමාන්ඩෝ බලකයි සිටි දක්ෂ නිලධාරියෙක්. ගාල්ල ප්‍රදේශීය පදිංචිකරුවෙක් වන මොහු රාත්‍රී සමාජශාලාවලට නිතර යන්න එන්න ඇබ්බැහි වූ පුද්ගලෙක් වුණා. එවින්ම මොහු කැසිනෝ ක්‍රීඩාවටද තදින් ඇබ්බැහි වූ එක් බවට පොලිසිය සොයාගත්තා. මේ කර්නල්වරයා අවස්ථා 6කදී ටිපනස්සේ චිවුන්ඩ 1000කට අධික ප්‍රමාණයක් සහ ගිනියවි කමාන්ඩෝ සලින්තට අලෙවි කර තිබුණා. එවෙනුවෙන් සලින්ත අවස්ථා 6කදී ලුතින කර්නල්වරයාගේ බැංකු ගිණුම වෙත රුපියල් ලක්ෂ 6 මුදලක් බැර කර ඇති බවද පොලිසිය සොයාගත්තා. හරක්කට අධිකරණය වෙත රැගෙනෙද්දී ඒ ඉදිරිපිට මාර්ගයේ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන සැලසුම කර්නල්වරයා අනාවරණය කරන්නේ ඒ අතරතුරයි. සලින්ත ක්ලේමෝ බෝම්බ දෙකක් ඉල්ලා කරදර කළ නමුත් තම බෝම්බ ලබා නොදුන් බවයි කර්නල්වරයා සඳහන් කළේ. දෙවයින ඉරිදා පුවත්පතේ මෙසේ සඳහන් වුවත් කෙහෙල්පත්දර පද්මේ සහ මේ කියන හරක්කටගේ අනියම් පෙම්වතිය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවටද ඇතැම් පිරිස් සඳහන් කර තිබෙනවා. ඒ හුදෙක් කෙහෙල්පත්දර පද්මේ විසින් හරක්කට රිදවීම පිණිස රහසේම සිදු කළ සැලසුමක කොටසක් පමණක් බවද ඇතමුන් සඳහන් කරනවා. ඔවුන් අතර සමීප සම්බන්ධයක් හෝ හිතවත්කමක් නොමැති බවත් කෙහෙල්පත්දර පද්මේ අවස්ථා කිහිපයකදී හරක්කටට පාඩමක් ඉගැන්වීම සඳහා ඇතැම් වීඩියෝ පට පවා භාවිතා කර ඇති බවට තොරතුරු හෝ මාරු වනවා. එම වීඩියෝ පටවල සිටින්නේ හරක්කටගේ බිරිඳ බවට හුවා දැක්වීමට පද්මේ උත්සාහ කර තිබුණා. එබැවින් මින් ඉහත පද්මේ සහ හරක්කටගේ බිරිඳ විදෙස් රටකදී අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන්ද හරක්කටගේ බිරිඳගේ පාර්ශවයෙන් ඔවුන් විරෝධය එල්ල කර තිබුණා. ඔවුන් සඳහන් කරන්නේ එය සාවද්‍ය ප්‍රවෘත්තියක් බවයි. විශේෂයෙන්ම හරක්කටගේ නීතිඥවරයා මේ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරමින් මාධ්‍ය වෙත ලිපියක්ද මුදා හැර තිබුණා.